අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සතුසට අයත් ලොරිරත සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාර ගතකර සිටි සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇපමත මුදාහැරීමට වත්තල මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය නියෝග කර සිටියා. සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීරැප 4ක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද ඊයේ නියෝග කර සිටියා. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්වන ජෙහාන් ප්‍රනාන්දු, ජෙරම් කෙනත් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර්, සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් ප්‍රවාහන කළමනාකාර ඉන්දික රත්න මලල යන සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මෙසේ ඇප නියම කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොදු දේපොළ පනත යටතේ ගොනු කළ මෙම පැමිණිල්ල ප්‍රකාරව බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරයා හැර සෙසු සැකකරුවන් වෙනුවෙන් මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ප්‍රකාරව එම සැකකරුවන් මීට පෙර ඇප මත මුදාහැර තිබුණා. සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූරයේ හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබාදී රියදුරා හට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් ලක්ෂ 2කට අධික මුදලක් අවභාවිතා කිරීම, රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කූට ලේඛන සැකසීම හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන සිදු කරන බවටයි වාර්තා වන්නේ. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.